කැලිෆෝනියාවේ 2026 ආණ්ඩුකාර ධූරය සඳහා පැවති මේ නවතම විවාදය ගැවිස් නිව්සන්ගේ කාලය අවසන් වීමෙන් පසු ප්‍රාන්තයේ නායකත්වයට ගෙන යන්න ඉදිරිපත් වන බහුතර අපේක්ෂක පිරිසක් ගැන ජනතාවට දකින්නට ලැබුණු පළමු පැහැදිලි විවාදයයි. මේ තරගය දැනටමත් කැලිෆෝනියාවේ ඊළඟ බලවත් නායකයා කවුද කියන ප්‍රශ්නය වටා ගොඩනැගෙන විශාල දේශපාලන උණුසුමක් බවට පත් වෙලා තියෙනවා. විවාදයට සහභාගී වූ අය අතර ලොස් ඇන්ජලිස් නගරාධිපති ඇන්ටෝනියෝ විලාරයිගෝසා, හිටපු රාජ්‍යපාලක නිලධාරිණී බෙටි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය සේවියා බෙසාරා, ව්‍යාපාරික ටොම් ස්ටේයර්, සෑන් ජෝස් නගරාධිපති ටැම් මහන් වගේ තවත් ප්‍රසිද්ධ චරිත කිහිපයක් සිටියා. මේකෙන් පේන දෙයක් තමයි මේ තරගය සරලවම එක් පුද්ගලයෙකුගේ පෙරමුණක් නොවේ, විවිධ අදහස්, විවිධ පසුබිම්, විවිධ දේශපාලන රටා එකම වේදිකාවට ගෙන එන තරගයක් බව. විවාදයේදී වැඩිම අවධානය යොමු වුණේ කැලිෆෝනියාව අද මුහුණ දෙන ප්‍රධාන ජනතා ගැටලු කිහිපයකටයි. නිවාස මිල අධික වීම සහ නිවාස හිඟය ප්‍රාන්තයේ බොහෝ රටවල් වලට තවත් දරුණු ප්‍රශ්නයක්. බොහෝ අපේක්ෂකයන් කියලා තිබුණෙත් නව නිවාස ව්‍යාපෘති වැඩි කරන්න, ගෙවීම් පහසු කරන්න සහ නගර සංවර්ධනය යථාර්ථවාදී කරගන්න ඕන කියලා. ඒ වගේම අපරාධ සහ මහජන ආරක්ෂාව ගැනත් දැඩි සංවාදයක් තිබුණා. විශාල නගරවල සුරක්ෂිතතාවය, මත්ද්‍රව්‍ය ගැටලු සහ නීති ක්‍රියාත්මක කිරීමේ අභියෝග ගැන කතා වුණා. සමහරුන් දැඩි නීති ක්‍රියාමාර්ග අවශ්‍යයි කියද්දී තවත් අය කියන්නේ සමාජ සේවා සහ පුනරුත්ථාපන වැඩපිළිවෙලත් එක්ක යා යුතුයි කියලා. තවත් විශාල කරුණක් වුණේ සෞඛ්‍ය සේවා පද්ධතිය. සියලු ජනතාවට සෞඛ්‍ය රක්ෂණයක් වගේ අදහස් ඉදිරිපත් වුණත් ඒක මුදල් සහ නීතිමය වශයෙන් කොච්චර සාර්ථකද කියන ප්‍රශ්නයත් එක්ක විවාදයක් තිබුණා. මේ විවාදයේ විශාල කරුණක් වුණේ 2026 ජූනි 2 වෙනි දින පැවැත්වෙන ප්‍රාථමික ඡන්දයට පෙර මේ විවාදය ඉතා විවෘත තත්ත්වයක තියෙන එක. මෙහි ක්‍රමය අනුව පක්ෂ ભેදය නොසලකා ඉහළම ඡන්ද ලබා ගන්න අපේක්ෂක දෙදෙනා නොවැම්බර් මහ ඡන්දයට යන නිසා මේ තරගය තුල අලුත් සන්දාන, අලුත් ප්‍රචාරණ තේමා සහ ජනතා මතය ඉක්මනින් වෙනස් විය හැකි තත්ත්වයක් තියෙනවා. මේ වෙලාවේ කිසිවෙකුත් සම්පූර්ණ පෙරමුණක් අරගෙන නැති නිසා තරගය තවත් තීව්‍ර වෙන්න ඉඩ වැඩි. විශ්ලේෂණයක් ලෙස බලද්දී මේ ආණ්ඩුකාර ධූර තරගය කැලිෆෝනියාවේ අනාගත දේශපාලන දිශාව තීරණය කරන වැදගත් මොහොතක්. නිව්සම්ගෙන් පසු ප්‍රාන්තය තවදුරටත් ප්‍රගතිශීලී නායකත්වයකට යනවද නැත්නම් මධ්‍යස්ථ හෝ වෙනස් ප්‍රතිපත්ති රටාවකට හැරෙනවද කියන එක මෙහිදී තීරණය වේවි. විවාදයේ පෙන්වා දෙන්නේ ජනතාව ඉල්ලන්නේ හුඟක් සරල පොරොන්දු නෙවෙයි. නිවාස, ආරක්ෂාව, ආර්ථිකය, සෞඛ්‍ය සේවා වගේ සැබෑ ගැටලු සඳහා ක්‍රියාත්මක විසඳුම් කියලා. ඉදිරි මාස කිහිපය තුළ අපේක්ෂකයන්ගේ ප්‍රචාරණය තවත් දැඩි වෙයි. ජනතා මතය තව තවත් වෙනස් වෙයි. අවසානයේ කැලිෆෝනියාවට ඊළඟ නායකයා කවුද කියන තීන්දුවට මේ විවාදය ගමන් කරයි.